එකක් මාධ්‍ය සෝෂල් මීඩියා මම කියනවා. ඒ කියන්නේ අපි දකින්න නැති ජීවිතයක් මවනවා. දැන් මම මේ ළඟදී කරපු පොඩි සමීක්ෂණයකින් මම දැක්ක ළමයි හිතනවා ඉගෙන ගන්න වැඩක් නැහැ. ඉක්මනින් සල්ලි හොයන්න. හෙට වෙනකොට බෙන්ස් කාර් එකක් ගන්න. මේ වගේ අර මොකද්ද මේ අර අමුතුම චිත්‍රපටි ලෝකයක් දරුවන් තුන මවලා තියෙනවා. කියන්නේ ඇත්තම් පිරිසුත් මෙතෙන්ට දරුවන් පොළඹවනවා නේද වෛද්‍යතුමා? ඔව් ඇත්තටම පොළඹවනවා. ඉතින් මේකට මම හිතන්නේ සෝෂල් මීඩියා එක මේ සමාජ මාධ්‍ය බරපතල වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අපි උත්සාහයෙන් අපිට එතෙන්ට යන්න ඕන කියන එක මානසිකත්වය නැති වෙනවා. ඔබ විශ්වාස කරන මේ ළඟදී මගේ ළඟට දරුවෙක් කෙනවා. ඔහු O level ඒ 8ක් කරන් තියෙනවා. නමුත් ඔහුට දැන් A level කරන්න බෑ කියනවා. එතකොට A level කරන්න බෑ කියන එකට ඔහු කියන්නේ ඉගෙනගෙන වැඩක් නෑ. කොහොමද මානසිකත්වය? ඒ පන්ති කාමරේ අවට වට පිටාවෙන් වැටලා තියෙන ඉගෙන ගැනීමෙන් මොනවද ගන්න පුළුවන්? ඒ කොච්චර කල් ඉගෙනගෙනද මට කාර් එකක් ගන්න පුළුවන් වෙන්නේ? කොච්චර කල් ඉගෙනගෙනද මට ගෙයක් ගන්න? අර සතුට තියෙන්නේ මේ මැටීරියලිස්ටික් කම්ෆර්ට්. මේ ද්‍රව්‍ය තුළ විතරයි සතුට තියෙන්නේ කියන එක වැරදි ආකල්ප ඇටිටියුඩ්. මේක ඇත්තටම මේක ආකල්පමය වෙනසක්. මේ ආකල්පය ඇති වෙගෙන යන වේගෙන් වැරදි. මේකට සමාජ මාධ්‍ය වග කියන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අනිත් එක දෙමව්පියන්. මම දැක්ක දෙමව්පියන්ගේ දැන් ලංකාවේ ඩොමෙස්ටික් වයලන්ස් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පෞල් 100ක් ගත්තොත් 65ක් ඇතුළේ. දරුවාගේ බුද්ධි වර්ධනය, චින්තන රටාවන් වර්ධනයට ඉවහල් වෙන්නේ නැහැ අද තියෙන පෞල් පරිසරයේ. දරුවා දකින්නේ අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා. දරුවා දකින්නේ අම්මයි තාත්තගේ විරසක. දරුවා දකින්නේ අම්මා පිටරට ගිහිල්ලා. දරුවා බලා ගන්න කෙනෙක්. දැන් මේ පරිසරය තුළ සිද්ධුජා දරුවන් තුළ අර කොග්නිටිව් ෆන්ක්ෂන් සිතීමේ ශක්ති ධාරාවන් ජාලාවන් තීරණය ගැනීම අනාගතය මුක්තිය ප්‍රශ්න විසඳීම එවැනි කොටස් නිසි ලෙස වර්ධනය වෙන්නේ. මේක ලොකු කතාවක් නිසා මම තාත්ම කෙටි කරා. මම හිතන්නේ දෙමව්පියොත් වග කියන්න ඕන, සමාජ මාධ්‍යත් වග කියන්න ඕන. රාජ්‍ය මේට වඩා සමාජ මාධ්‍ය යම් පාලනයකට නතු කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා.